අද හවස අපි හිතුවා පොඩි රස්තියාදුවක් ගහන්න ඕනේ කියලා. ඒක නිසා අපි හවසලා මේ අවට වටපිටාව බලන්නත් එක්කම මේ ළඟම තියෙන ස්ට්‍රීට් ෆුඩ් මාකට් එකට යන්නත් එක්කම එළියට බැස්සා. ඉතින් සන්සෙට් එකත් එක්ක හරිම ලස්සනට තියෙනවා මේ වෙලාවේ බීච් එක. ඉතින් අපි ඉන්න අපාර්ට්මන්ට් එකේ ඉඳන් ළඟම තියෙනවා ස්ට්‍රීට් ෆුඩ් මාකට් එකක්. ඒක බලන්නත් එක්ක තමයි අපි මේ යන්නේ. දැන් හවස 5:05 වෙලා. ඉතින් අද vlog එකෙන් මම හිතුවා අපි තායිලන්ඩ් වල හිටපු දෙවෙනි සතියේ කරපු ඉතුරු දේවල් ටික වත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. අද vlog එක ටිකක් දිගයි. විශේෂයෙන්ම තායිලන්ඩ් යන්න හිතාගෙන ඉන්න කෙනෙකුට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම තායිලන්ඩ් ගියත් නැතත් ඔයාලට තායිලන්ඩ් ගියා වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න අද vlog එකෙන් පුළුවන් වෙයි. ඉතින් එන්නකෝ බලන්න මොනවද වෙන්නේ කියලා. ඔන්න අපි ආව අර කියපු ස්ට්‍රීට් ෆුඩ් මාකට් එකට. මේක හවස 5න් පස්සේ තමයි ඕපන් කරන්න මං හිතන්නේ. අපි ටිකක් කලින් ආවේ. ඒ වුණාට ස්ටෝල්ස් ගොඩක් ඕපන් වෙලා තිබ්බා. ඉතින් ඔන්න ආපු ගමම්ම කනිෂ්කගේ ෆේවරිට්ම කෑම එක කන්න අමතක කරේ නෑ. එයාගේ මේ දවස්වල ෆේවරිට්ම කෑම එක තමයි ක්‍රේප්ස්. ඉතින් ස්ට්‍රීට් ෆුඩ් මාකට් එකට ගියොත් එයා ක්‍රේප්ස් එකක් කනවම තමයි. ඔන්න අපි එකක් ගත්තා ආපු ගමම්ම. මේ හැබැයි මෙහි ක්‍රේප්ස් ගැන කියන්න ඕනේ. මේ ක්‍රේප්ස් නම් මාර රසට තියෙනවා. ඒ වගේම එක එක choices තියෙනවා. මේ ඔක්කොම වගේ හරිම රසයි. ඔන්න ක්‍රේප්ස් එකත් අරගෙන අපි අංග වටපිටාව බලන්න කොහොමද කියලා. මේකත් අර ටුවරිස් ඒරියා එකේම තියෙන නිසා මේ ෆුඩ් මාකට් එකෙත් ගොඩක් වෙස්ටර්න් ටයිප් එකේ ෆුඩ් ගොඩාක් තියෙනවා. ඉතින් ඒක නිසා choices අරග ගොඩක් තියෙනවා කන්න. කනිෂ්ක ක්‍රේප් එක කනකම් මම ගත්ත ජූස් එකක්. මේක ගුවාවා එකක්. හැබැයි ඒක එච්චරටම සෙට් උනේ නැහැ මට. සීනි ටිකක් වැඩි වගේ. ඊට පස්සේ මම ගත්ත මෙන්න මේ කඩෙන් මේ ලසඤ්ඤා එක. මේක නම් මාර රසට තිබ්බා. රසම රස ලසඤ්ඤා එකක්. අපි ඊට පස්සේ ස්මූති එකකුත් ඕඩර් කරා. ඒක අරන් යන්න ඕඩර් කරේ. ඒකත් අරගෙන තව පොඩ්ඩක් වටපිටාව බලලා රැටත් මොනවා හරි කණ්ඩත් අරගෙනම යන්න තමයි මේ හදන්නේ. සී ෆුඩ් වර්ග නම් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් සෙට් වෙනවා හරි අඩුයි. ඒක නිසා මම සී ෆුඩ් එහෙම ගොඩක් ගත්තේ නැහැ මෙහෙන්. මේ ස්ට්‍රීට් ෆුඩ් මාකට් එක හරි ලස්සනට හදලා තියෙනවා. එක එක ಜಾති ගොඩයි. ඔනේ අනාතර කනිෂ්ක ගත්ත සුෂි ටිකක්. මෙහෙ ඉතින් සුෂි නම් ඇති තරම් තියෙනවා. ඒ වගේම හරිම රීසනබල් ප්‍රයිස් වලට තියෙන. ඒ වගේමයි මේ හරිම රසයි. ඊට පස්සේ මම ගත්තා ස්ටේක් එකක්. මේ ස්ටේක් එක මේ කඩෙන් ගත්තා. ඒකත් මාරම රසට තිබ්බා. ඒක රෑ ගෙදර ගිහිල්ලා රෑ කවන්නම් කියලා තමයි ගත්තේ. Thank you. ඔන්න අපි ආව අපාර්ට්මන්ට් එකට. අපි ඉන්නේ ඉතින් 29 වෙනි තට්ටුවේ උඩමනේ. හරියට අහසේ ඉන්නවා වගේ තමයි. හරිම ලස්සනයි. රෑට එහෙම ලයිට් ගොඩාක් මැද්ද ඉන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකෙන් අපි මේ ඉන්න අපාර්ට්මන්ට් එක ගැන ගොඩක් විස්තර කිව්වා. ඉතින් මේ අපාර්ට්මන්ට් එකේම තමයි තාමත් අපි ඉන්නේ. ලබන සතියේ තමයි අලුත් අපාර්ට්මන්ට් එකකට යන්නේ. අපි ඒකේ වීඩියෝ ටික ඊළඟට බලමු. රෑ වෙලා ඔන්න මම ස්ටේක් එක කන්න ගත්තා. මේ ස්ටේක් එක නම් මාර රසට තිබ්බා. මෙහි මේ ස්ටේක් එකෙමත් හරි ක්වොලිටි එකටම තියෙනවා. පහුවෙනිදා උදේ මම මේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න තමයි හදන්නේ. ටිකක් ඉක්මනට හදාගන්නවා. මොකද අද අපේ පොඩි ප්ලෑන් එකක් තියෙනවා. අයිලන්ඩ් එකට යන්න වෙන. මෙහි ළඟම තියෙන අයිලන්ඩ් එකක්. ඒකට යන්න. ඉතින් ඒක නිසා දැන් මම මේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න බලන්න. මතකනේ යාට මම අර ගමේ පොළට ගිහලා බඩු ගෙනාවා. එහි ගෙනාවු තව බඩු ටිකක් එහෙමම තියෙනවා. පළතුරු වර්ග ටිකක් එහෙම. ඒක නිසා ඒ ටිකත් පාවිච්චි කරලා මොනවා හරි සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකක් හදාගන්න මේ ලෑස්ති වෙන්නේ. මම ඉතින් මුලින්ම ඔම්ලට් එකක් හදාගත්තා. ඔම්ලට් එකත් එක්ක තියෙන පළතුරු වර්ග ටිකත් කාලා එහෙම යන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. බ්ලූබෙරිස් අපි ගත්තානේ. බ්ලූබෙරිස් තියෙනවා. ඒත් එක්කම කලින් ගත්ත ඩ්‍රැගන් ෆෘට් එකෙන් කෑල්ලකුත් තිබ්බා. ඒකත් අද එකතු කරගන්නවා උදේ කෑමකට. ඔන්න කෑම දෙක හරි. මේක කාලා අපි හොමම යනවා.
අද අපි මේ අයිලන්ඩ් එකට තමයි යන්න ලෑස්ති වෙන්නේ. මේකේ නම කෝලාන් අයිලන්ඩ්, කොරල් අයිලන්ඩ් කියලාත් කියනවා. ඔයාලට පතාය ටවුන් එකට ඇවිල්ලා මේ පියර් එකට ඇවිල්ලා මෙතන ඉඳන් බෝට් එකක් අරගෙන මේ අයිලන්ඩ් එකට යන්න පුළුවන්. හරිම ලේසි. ඉතින් සාමාන්‍යයෙන් උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් විතර බෝට්ස් තියෙනවා. ඔයාලට ගිහිල්ලා බෝට් එක බුක් කරගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් බෝට් වර්ග දෙකක් තියෙනවා. එකක් ස්පීඩ් බෝට් එක, අනිත් එක තමයි මේ අපි යන වර්ගයේ බෝට් එක. ස්පීඩ් බෝට් එකේ ගාන ටිකක් මම හිතන්නේ වැඩි. මේ නෝමල් බෝට් එකේ බාත් 30ක් විතර වෙන්නේ අයිලන්ඩ් එකට යන්න. මේ ඉතින් වෙනස මේ බෝට් එක විනාඩි 45ක් විතර යනවා අයිලන්ඩ් එකට යන්න. ස්පීඩ් බෝට් එකේ මම හිතන්නේ විනාඩි 20න් විතර යන්න පුළුවන්. ඒක තමයි වෙනස. එනට ඉතින් අපි මේ බෝට් එකේම ගියා. ඔන්න අපි අයිලන්ඩ් එකට ආවා. ඉතින් මේ අයිලන්ඩ් එකේ බයික් රෙන්ට් කරන්න පුළුවන්. ගිහිල්ලා බයික් එකක් අරගෙන මුළු අයිලන්ඩ් එක වටේම යන්න පුළුවන්. ඉතින් මේ අපිත් බයික් එකක් ගත්තා. මතක තියාගන්න මේ අයිලන්ඩ් එකට ඔයාලා ආවොත් එහෙම මුලින්ම බයික් ගොඩාක් විකුණන්න මේ මුලින්ම බයික් ගොඩාක් තියෙනවා. ඒ ටික ඔක්කොම පාස් කරගෙන එන්න ටිකක් ඇතුළට ආවම ගාන ටිකක් අඩුයි. අපිට මේ බයික් එකට උනේ බාත් 200ක් දවසම පැදලා දෙන්න. සාමාන්‍යයෙන් මුලින්ම තැන්වල බාත් 300ට තමයි දෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ වෝටර් ඇක්ටිවිටීස් කරා ටිකක් ඇතුළට ඇවිල්ලා ගණන් අහලා එක තැන්වලින් අඩුම ගානට ඔයාලට තැනක් සෙට් කරගන්න පුළුවන්. ඉතින් මේ අයිලන්ඩ් එකේ හොටෙල්ස් තියෙනවා, රෙස්ටොරන්ට්ස් තියෙනවා. ඒ වගේම මේ ඔය වෝටර් ඇක්ටිවිටීස් අරන් කරන්න ගොඩාක් තියෙනවා. ඉතින් අපි ආපු ගමන්ම වටේ ටිකක් ඇවිදලා දැන් අපි බිත්තරයක් විතරනේ උදේට කෑවේ. ඒක නිසා බඩගින්න හිටියේ දැන් 12 විතරක් වෙලා තියෙන්නේ. ඒක නිසා පීස් එකක් ඕඩර් කරා. පීස් එක කාලා අපි වටේ ඇවිදින්නම් කියලා හිතාගෙන තමයි මේක කන්නේ දැන්. ඇත්තටම මට මෙහි යද්දි මතක් වුණා අපේ රටේ ඉතින් මේ පොඩි අයිලන්ඩ් එකක් මේ විදියට හදලා කඩවල් ගොඩාක් තියෙනවා, හොටෙල්ස් තියෙනවා. ඒ වගේම ඉතින් ಜಾති ගොඩයි. ඉතින් මට මතක් වුණා අපේ රටේ මීටත් වඩා ලස්සන අයිලන්ඩ් වර්ග තියනවා නේද කියලා. ඉතින් ඇත්තටම අපි ඒ වගේ ප්‍රයෝජනයක් ගන්නවද කියන එක තමයි ප්‍රශ්නේ. අර ඈත පේනවා නේද බිල්ඩින් ටිකක්. මං හිතන්නේ පතාය ටවුන් එක වෙන්න ඕනේ. අපි ගත්ත අඹයි අන්නාසි ඒකත් කාලා දැන් කනිෂ්ක එයා ස්නෝක්ලින් කරන්න කැමති. ඒක නිසා අපි ඊළඟට ස්නෝක්ලින් කරන්න ගියා. සාමාන්‍ය මේ ස්නෝක්ලින් වලට බාත් 300ක් විතර යනවා එක්කෙනෙකුට. මම නම් ඉතින් ඔය ස්නෝක්ලින් අරන් කරන්න කැමති කරන්නේ. මොකද මම කැමති නැහැ කොණ්ඩෙත් එත් කරගන්න. ඒක නිසා මම බෝට් එකේ හිටියා එයා ස්නෝක්ලින් කරලා එනකම්. මේ හැබැයි කනිෂ්ක කිව්වා මෙහි ස්නෝක්ලින් වලට එච්චර ලස්සන නැහැ කියලා. එයා කියනවා ලංකාවේ මීට වඩා මාරම ලස්සනයි කියලා. මෙහි මුකුත්ම දැක්කේ නැති තරම් කියලා කිව්වා. ඉතින් ස්නෝක්ලින් යනවනම් පොඩ්ඩක් ඔයාලා ඒක ගැන සැලකිලිමත් වෙන්න.
ඉතින් ඔයාලත් මේ කොරල් අයිලන්ඩ් එකට ආව නම් ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා කියන්න. අපි අන්තිමටම හවස 5 බෝට් එක තියෙන අන්තිම බෝට් එක මම හිතන්නේ 5:00ට තියෙන අපි මේ බෝට් එකේ ගෙදර ආවා. මේ පහුවෙනිදා උදේ මම මේ තකාණිය පල්ලෙහාට යන්නේ මම ඕඩර් එකක් දැම්ම ග්‍රැබ් එකෙන් මේ ඔය සුපර් මාකට් එකේ බඩු වගේ මොකද මට හිතුණා අද දවල්ට උයන්න ඕනේ කියලා මට හැබැයි සුපර් මාකට් එකට යන්නත් කම්මැලි බඩු ගේන්න ඒක නිසා මම ග්‍රැබ් එකෙන් ඕඩර් එක දැම්මා විනාඩි 40න් විතර ඕඩර් එක ආවා ඉතින් ටක් ගාලා එනවා ඊට කලිනුත් අපිට ඕඩර් එක දාන්න පුළුවන් මම දාපු බඩුත් එක්ක වෙලාව පොඩ්ඩක් පරක් වුණා මම චිකන් කරි එකක් උයන්න අවශ්‍ය හැම දෙයක්ම මේකේ දැම්මා ඊට පස්සේ මම හාල් වගේක් ගෙනල්ලා තිබ්බා මම අමතක වෙලා මේ ස්ටිකි රයිස් එකක් තමයි අරන් තියන්නේ දැන් ඉතින් මොනව කරන්නද ගත් එක දැන් උයන්නත් වෙනවනේ ඒක නිසා මම බලන්නත් එක්ක ඒ කිව්වා ඒත් එක්කම දැන් මේ චිකන් කරි එකක් හදාගන්න තමයි මම මේ හදන්නේ ඇත්තටම මෙහෙ කෑම කාලා මට හොඳ සැරට අපේ රසට මොනවා හරි කන්න පුදුම ආසාවෙන් මං හිටියේ ඒක නිසාම තමයි මං අද මේ කෑම එකක් මොනවා හරි හදාගන්නත් ලෑස්ති වුනේ ඒ ඉස්සෙම දේ චිකන් කරි එකක් හදනගෙන ඒක නිසා මම චිකන් කරි එකක් හදන්න පටන් ගත්තා මේ තක්කාලි නම් ඉතින් ගොඩක් වර්ග තියෙනවා. අද මම මේ තක්කාලි වර්ගය ගත්තේ. දැන් ඉතින් තියෙන සම්පත් ටික පාවිච්චි කරලා තමයි මේ චිකන් කරි එක හදන්නේ. මෙහි මට මේ බෙදපු 3-5 එකක් නම් හොයාගන්න බැරි වුණා. ඔන්න ඔය වෙලාවට මට මගේ බණ්ඩුපුල් මැජික් මික්ස් එක මතක් වෙනවා චිකන් කරි එකක් හදද්දී මේ මොකද ඒකේ රස මොනවගෙන්වත් ගන්න බෑ. කොහමද මම ගොයි ග්‍රැබ් එකේ හොයලා ඉන්දියන් කරි පවුඩර් එකක් මට හම්බුණා මේ මේක දැම්මේ මම ඒක නෝමල් කරි පවුඩර් එකක් ඒ වුණාට ඒක විතරයි මට හොයාගන්න පුළුවන් වුණේ ඊට පස්සේ ඒකෙන් එකක් මම ඕඩර් කරේ චිකන් එක ඉදෙන්න දාලා මම ඊට පස්සේ මේ තක්කාලි සම්බලයක් හදා ගන්නවා ලුණුයි තක්කාලි දාලා හොඳට මිරිස් ටිකක් දාලා සැරට කන්න චිකන් එකත් ඉදෙනවා ඔන්න බත් එක හරි බත් එක නම් ඉතින් ස්ටිකි රයිස් එකක් කිරිබත් කනවා වගේ තමයි කිරිබත් ඔය චිකන් කරි ඉතින් කොහොමද හොඳනේ ඒක නිසා අවුලක් නැහැ ඔන්න දවල් කෑම එක ගොඩ දවසකට පස්සේ හරි ආසාවෙන් කෑවේ හැබැයි බත් එකත් හොඳ වුණා නම් කියලා හිතුණා ඊට පස්සේ හවස අපි මේ පොඩි ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. අද අපි හිතුවා මෙහි ගොඩක් ප්‍රසිද්ධ Century of Truth අන්න ඒක බලන්න යන්න ඕනේ කියලා. මෙහි හරිම ප්‍රසිද්ධයි මේක. ඉතින් මේකට යන්න ටිකට් ගන්න ඕනේ. අපි කලින් ඔන්ලයින් ටිකට් බුක් කරලා ආවා. ඒක නිසා අපිට මම හිතන්නේ බාත් 100ක් විතර අඩු වුණා. මෙහි ඉතින් හැම දෙයකටම ටිකට් ගන්න ඕනේ අනිවාර්යෙන්. මේ 200ක් විතර වගේ තමයි මම හිතන්නේ බාත් 200ක් හෝ 300ක් උනේ එක්කෙනෙකුට. මට මේක දකිද්දි අපේ ලංකාවේ ඇම්බැක්ක මතක් වෙනවා. ඉතින් අපිටත් තියෙනවා මේ වගේ ගොඩක් සම්පත්. මේක තාම හදන ගමන් ඉන්නේ. ඒක නිසා තව කන්ස්ට්‍රක්ෂන් යන නිසා මේ වගේ මේ හෙල්මට් එකක් දෙනවා දාගන්න. And wait a few moments. Elephant doesn't bathroom, okay? Alright. So one time I said, yeah, we have the pizza and the pizza about the
the century of truth as a blueprint nation away. Absolutely. Japan on your father. Then let's go inside now to අපි මෙහෙන් එද්දි ටිකක් හවස් වුණා. ඒක නිසා අපි එහෙමම හිතුවා ඩිනර් එකත් අරගෙනම යන්න ඕනේ කියලා. අපි ආවා අර ජොම්තියන් නයිට් මාකට් එකට. මේ මම අර කලින් වීඩියෝ එකේ ඔයාලට පෙන්නුවා මේ මෙතන හරිම හොඳයි මේ හොඳ ෆුඩ් ස්ටෝර්ස් එහෙම තියෙනවා කියලා. අපි ආව එතෙන්ද මම කලිනුත් දැක්කා මේ කෝන් ඩොග් එක. මට දැන් හෙන්න ආසාවක් තිබ්බ කෝන් ඩොග් එකක් කන්න මෙහෙ ඇවිල්ලා. ඒ වුණාට ඔය අනම්මන ජාතික හැම වෙලෙම කාලා තමයි හිටියේ මම කෝන් ඩොග් දැක්කත් ඒක නිසා ගන්න බැරි වුණා. හැබැයි අද මම හිතාගෙනම ආවේ අද කෝන් ඩොග් එකක් කනවා කියලා. ඒක නිසා ඔන්න මම ගත්තා කෝන් ඩොග් එකක්. pasta, spaghetti, lasagna, seafood, එතකොට කේක් වර්ග පිරිලා මෙහෙ. මේ වගේ ජූස් ඔප්ෂන් උත් තියෙනවා. කැමති බය එකක් සිලෙක්ට් කරගෙන ගන්න පුළුවන්. ඒක නම් හැබැයි ගොඩක් ගාන අඩුයි. බාත් 30ක් විතර වෙන්නේ රුපියල් 300ක් විතර. ඔන්න කනිෂ්කගේ ෆේවරිට් ක්‍රේප් එක. එයා ක්‍රේප් එක ගත්තා. හැබැයි මේ ක්‍රේප් එක නම් එයාගේ හිත හරි නෑ එච්චර. මොකද මේක අර ක්‍රිස්පි ගතියට නෙවෙයි ඒක හදලා දුන්නේ. මේක නිසා එච්චරටම මේක හොඳට තිබ්බේ නැහැ. හැබැයි ස්ට්‍රෝබෙරිස්, චොකලට් එහෙම හොඳට දාලා තිබ්බා. හොඳ ක්‍රිස්පියට තිබ්බා නම් ගොඩාක් රස වේවි. කෝන් ඩොග් එක නම් මාරුම රසයි ඒක. සෙනඟ ගොඩක්ම ඉන්නේ ටුවරිස්ලා. මේ සාමාන්‍යයෙන් මෙහි ගොඩක් ලෝකල් අය ඉන්නවනේ ගොඩක් තැන්වල. හැබැයි මෙතන ගොඩක්ම ටුවරිස්ලාම තමයි ඉන්නේ. චොකලට් දාලා තියෙන ස්ට්‍රෝබෙරි එක. ඒකත් මාරු ස්ට්‍රෝබෙරි එක. හරිම ස්වීට්, ඇඹුල් නෑ පොඩ්ඩක්වත්. ඒත් එක්කම චොකලට් එක හරිම රසට තිබ්බා මේක. ඊට පස්සේ අපි තව පොඩි කෑම දෙක තුනක් කාලා හැමම ආවා. ඉතින් ගමන් 7-11 එකටත් ගිහිල්ලා එන්න අමතක කරේ නෑ. මට මේ පොඩි බඩු වගේක් තිබ්බ. මට ඉතින් 7-11 එක දැක්කාම යන්න ඕනේ. මේක නිසා පොඩි දේවල් ටිකක් ගන්න ගියා 7-11 එකට. එනින් ගමන් අපි මේ ටී එකකුත් අරගෙන තමයි ආවේ මේකෙන්. මේගොල්ලන්ගේ ටී නම් මාර රසට තියෙනවා මේ මැෂින් එකේ. මේ එකකුත් අරගෙන ටී එකක් බොන්න හිතාගෙන තමයි ආවේ. අද දවස ඔන්න ඔය විදියට ගෙවිලා ගියා.
ඔන්න තවත් දවසක් අද චුට්ටක් උදේ හඳුරු කරලා තිබ්බා. මට හරි කම්මැලිකමකුත් එක්ක තමයි මම නැගිට්ටේ. හැබැයි මේ ටිකක් දවල් ටිකක් වෙලා ගියාට පස්සේ මේ හොඳ අවුවක් ආවා. ඒක නිසා මං හිතුවා පොඩ්ඩක් එළිය ඇවිදලා මේ මොනවා හරි අරගෙනත් එන්න ඕනේ කියලා. අපිට බ්‍රෙක්ෆාස්ට් එකට හදන්න මොකුත් තිබ්බෙත් නැහැ. ඒක නිසා මම මේ යනවා මොනවා හරි ගන්නත් එක්ක කියලා. අද මම තනියම තමයි මේ ඇවිදින්නේ. දැන් ඉතින් මේ අවට මට පුරුදුයි. ඒක නිසා මම මේ තනියම පොඩ්ඩක් ඇවිදින්න යනවා. දැන් මං හිතන්නේ මේ උදේ 7ට 7:00 විතර වගේ ඇති. මේ බලන්නකො පොඩි පොඩි කඩවල් වල මේ මස් කුච්චනවා. එක එක වර්ග කෑම වර්ග තියෙනවා. බ්‍රෙක්ෆාස්ට් එකටත් ගොඩක් වෙලාවට මෙයාලා මස් ඒවා බැදලා ඒ වගේ තමයි කන්නේ. මේ චූටි බයික් වල හදාගෙන යන කඩවල් බලන්නකො. මේ ඔය වගේ දේවල් ඉතින් මේ හරිම සුලභයි. මම ළඟම 7-Eleven එකට නෙවෙයි කිලෝමීටරයක් විතර ඈතින් තියෙන ටිකක් ලොකු 7-Eleven එකක්. මම මේ හිමීට පයින් ආවා ඒකට බලන්නත් එක්ක වටපිටාවත් එක්ක. බ්‍රෙක්ෆාස්ට් එකට අද මොනවද හදන්නේ කියලා බල මම මේ මොනවද ගන්න කියලා කල්පනා කරේ. මේ බලන්නකො මයිලෝ අයිස්ක්‍රීම් තියෙනවා. මම ඉතින් වැඩි ස්වීට්ස් වලට කැමති නැති කෙනෙක් නිසා මට ලොකුවටම මේක ගානක් නැහැ. හැබැයි කනිෂ්ක හිටියනම් අනිවාර්යෙන් මේ අයිස්ක්‍රීම් ගන්නවා. 7-Eleven එකේ ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට ඕන විදිහට කැම જાති ඕන තරම් තියෙනවා. මේක දැන් තමයි මම දැන් පාවිච්චි කරන්නේ ඔපරේටඩ් මිල්ක් එක. මේ ටී පොට් එකේ එක හරි රසයි. කිරි පිටි වෙනකොට මම ඒක තමයි දාලා හදන්නේ ටී එක. හැම් ගත්තා. මේ බිම්මල් බලන්න එක එක වර්ග ගොඩායි මෙහෙ බිම්මල්. දවසක අරන් ගිහලා හදලා බලන්න තමයි මම හිතාගෙන ඉන්නේ. එළවලු වර්ග බලන්න ඔක්කොම මේ වගේ එකට කරලා පැක් කරලා තියෙනවා. ඒක ලේසියි ඉතින්. ලුණු ගෙඩි ඉඳන් පැක් කරලා තියන්නේ. ඉතර ගත්තා. දැන් හාලුත් බැලුවා. මට හරියට හොඳ හාල් එකක් තම හොයාගන්න බැරුණා. පස්සේ හිමීට සර්ච් කරලා එකක් ගන්නම් කියලා හිතාගෙන ඉන්නේ. මං ක්‍රොසන්ට් ටිකක් ගත්තා. මට හිතුණාද පාන් කන්නේ නැතුව ක්‍රොසන්ට් දාලා නිකන් සෑන්ඩ්විච් එකක් වගේ හදන්න ක්‍රොසන්ට් සෑන්ඩ්විච් එකක්. ඒත් එක මේ හොට් ඩොග් එකකුත් ගත්තා. හරි ටික හරි. එහෙනම් අපි බිල් කරගෙන ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක හදාගමු. ඔන්න මම ආවා. වතුරත් අරගෙන තමයි ආවේ. මේ තියෙන්නේ මං ගෙනාවු බඩු ටික. ඔයා මතක තියාගන්නවා තායිලන්ඩ් එනවා නම් ටැප් වතුර බොන්න එපා කවදාවත්. කවුරුත් රෙකමන්ඩ් කරන්නේ නැහැ ටැප් වතුර. ඒක නිසා අනිවාර්යයෙන්ම බෝතලේ තියෙන බොටල් එක වතුර බෝතලේ ගන්න. බොටල් එකේ වතුර බොන්න. ඒක නම් අමතක කරන්නම එපා. මොකද ගොඩක් මේගොල්ලෝ වතුර රීසයිකල් කරනවා. එතකොට එහෙම මොනවා හරි වතුර වෙන්නත් පුළුවන්. ඒක නිසා බොටල් වල වතුර විතරක්ම බොන්න. අපි හිටපු මාසෙම බිව්වේ එහෙම. ඔන්න මම ආව ගමන්ම ටී එකක් හැදුවා. මම මේ ක්‍රොසන්ට් සෑන්ඩ්විච් එක හදන්න තමයි හදන්නේ. මම මුලින්ම මේ වගේ ක්‍රොසන්ට් එක කපලා අරගෙන ආපු හැම් එක මේ වගේ ඇතුළට දාගන්නවා. හීට් කරගන්න. ඊට පස්සේ මම මේක මයික්‍රෝවේව් එකට දානවා පොඩ්ඩක් හීට් කරගන්න.
කලින් ඉතුරු වෙච්ච ಜಾති ටිකක් තියෙනවා. ඒ ටිකත් මම අද එකතු කරගන්නවා කෑමකට. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ඔන්න ඔය විදිහට. අද හරිම කම්මැලි දවසක්. අවස්සත් එක්ක අපි හිතුවා අද මම අප්පාර්ට්මන්ට් එකේ ඉන්නවා ලන්ච් එකට මොනවා හරි මෙහෙන් ඕඩර් කරනවා කියලා. ඊට පස්සේ බලලා ඔන්න ලන්ච් එකට දැන් මට බත් කන්නත් ඕනේ. හැබැයි අනිත් මෙහි තියෙන බත් වර්ග සෙට් වෙන්නෙත් නැහැ. ඒක නිසා අපි KFC එකක් දැම්මා. KFC එකේ සමහර කෑම හොඳයි. ඒක නිසා KFC එකෙන් අද කන්න හිතුවා. ඉතින් ඔන්න අපි ලන්ච් එක ගන්නවා. ඉතින් ඒත් එක්කම අද මගේ vlog එක නිමා වෙනවා. මම හිතනවා අද vlog එකටත් ඔයා ගොඩක් කැමති වෙන්න ඇති කියලා. මේ වගේම වෙනස් ස්පෙෂල් vlog එකක් කරගෙන මම ඔයාලා හම්බෙන්න ආයෙත් එන්නම්. අලට සුබ දවසක්.